ආයිබෝවන් යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න ඉතින් අලුතෙන් ඉඟුරු වගාවක් කරන්න බලාපොරොත්තු වෙන යාළුවන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ දැන් අපි ඊළඟ වගාව සඳහා, ඒ කියන්නේ මේ අවුරුද්දේ වගාව සාර්ථකව කරන්න අපි පස් මිශ්‍රණය සකස් කරලා ඉවරලා බඳුන් වලට පුරවගෙන තියෙන උර ටිකක්. ඉතින් මේවා 16 කවර. ඉතින් ගොඩක් අය අහලා තිබ්බ කොහොමද පස් මිශ්‍රණය හදන්නේ සහ කොහොමද අපි ජීවාණුහරණය කරගන්න ඕනි කියන එක. ඉතින් යාළුවනේ මෙතනදී මම මතු පිට පස් විදියට යොදාගෙන තියෙන්නේ. මම කලින් වගාවට යොදාගත්ත පස් මාධ්‍ය. ඉතින් මම පස් මිශ්‍රණයේ අනුපාතය ගැන පොඩ්ඩක් කිව්වොත් මම මතු පිට පස් කොටස් 10කට වැලි කොටස් 2ක්, කර 10 කොටස් 2ක්, ඊට පස්සේ පොඩි වට කපාගත්ත පොල් එලි කොටස් 2ක්, කුකුල් පොහොර කොටස් 2ක් සහ අර්ධ වශයෙන් දි รา ගිය කොළ රොඩු. එහෙම නැත්නම් අපිට පුළුවන් හොඳින් දි รา ගිය ගොම පොහොර එකතු කරගන්න. ඒ වයින් කොටස් 2ක් විදිහට සාමාන්‍ය මතු පිටපස් 10ට අනිත් කොටස් වලින් සමාන කොටස් එකතු කරගෙන තියෙනවා. එතකොට මෙතන මම බඳුන් 25ක් පුරවගෙන තියෙනවා. මම තාච්චියෙන් තමයි දැම්මේ. ඉතින් තාච්චි 20කින් බඳුන් 25ක් පුරවගෙන තියෙනවා. ඉතින් අපි මේවා බඳුන් වලට පුරව ගන්න කලින් මේ අනුපාතයට අපි අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරලා හොඳින් කවලම් කරලා අපි ඩොලමයිට් යොදලා ඉවරලා මේකේ සැහැල්ලු භාවය තා පොඩ්ඩක් වැඩි කරගන්නවා. පස්සේ සැහැල්ලු භාවය ඒ වගේම පොඩි ජීවාණුහරණය වීමකුත් සිද්ධ වෙනවා ඒකෙන්. ඉතින් ඒකකොට අපි හොඳින් කලවම් කරලා ඉවරලා දින කිහිපයක් වහලා තියලා ඉවර වෙලා සාමාන්‍ය දින 3-4ක් වුණත් ප්‍රමාණවත් අපි බඳුන් වලට පුරව ගන්න ලෑස්ති වෙලා තමයි පස හොඳින් ජීවාණුහරණය කරගන්නේ. ඉතින් එතනදී මම යොදාගෙන තියෙන්නේ විදිහම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපිට පුළුවන් තිලීරනාශක භාවිතා කරලා පස ජීවාණුහරණය කරගන්න. ඊට පස්සේ පස පිලිස්සීමෙන් ජීවාණුහරණය කරගන්න පුළුවන් ගොඩම පාත්තිවල වගේ නම්. එහෙමත් නැත්නම් ඊටාම පහසුවෙන් අපිට අඩු වියදමකින් කරන්න පුළුවන්. ඉතින් මම කරලා තියෙන්නේ එහෙමයි. අලු හුණු යොදාගෙන ජීවාණුහරණය කිරීම. ඉතින් පස් මාධ්‍ය පුරවන්න ආසන්න වෙලා ඊට කලින් හොඳින් අලු හුණු යොදලා මේක හොඳින් කවලම් කරලා ඉවරලා තමයි මේ බඳුන් වලට පුරවගෙන තියෙන්නේ. ඉතින් බඳුන් වලට පුරවගත්තයන් පස්සේ අපි ජල සම්පාදනය කරලා තියෙනවා එකපාරක්. සාමාන්‍යයෙන් මම මෙතන තාච්චි 20කින් 16 කවර 25ක් වගේ පුරවගෙන තියෙන. ඉතින් පස් පුරවා ගැනීමේදී ඔයාලට පේන මම කවරේ නමලා තියෙනවා අංගල් 4-5ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම උඩටත් අංගල් 1.5ක් 2ක් අතර ප්‍රමාණයක් ඉතුරු කරගෙන තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 16 කවරයට වඩා ගොඩක් ලොකු කවර ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම සැහැල්ලු පස් මාධ්‍ය යොදා ගැනීමෙන් මේ උරවල තියෙන බර අඩු වෙනවා. ඒකත් එක්ක අපිට මේවා ලෙඩ රෝගයක් ආවත් මේවා පාලනය කරගන්න පහසුයි. ඒ වගේම නඩත්තු කටයුතු කරන්නත් පහසුයි. පුළුවන් තරම් ලොකු අපසරියක් තියෙන බෑග් යොදා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට පේනවා ඊටාම අඩු වියදමකින් අපිට හදා ගන්න පුළුවන් පස් මිශ්‍රණයක්. ඒ වගේම හොඳ සැහැල්ලු භාවයක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ පස් මිශ්‍රණය තුල. සාමාන්‍යයෙන් මේ බඳුන් වල අපි පස් පුරවගෙන තියෙන අංගල් 4ත් 5ත් උපරිම 6ක් වගේ වෙන විදිහට. ඉතින් ගොඩක්ම මම මෙතන ඒ වගේ පුරවගෙන තියෙන්නේ. අපිට විටින් විට තමයි මේකට පස් එකතු කර ගැනීම සිද්ධ කරන්න ඕනි ඉඟුරු වල වර්ධනයත් එක්ක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මූලික බඳුන් සකස් කර ගැනීම කරන්න ඕනි. ඉතින් දැන් මේ විදිහට අපි අලු හුණු යොදලා ඉවරලා පස් මාධ්‍ය පුරවගෙන තියලා ඉවර වෙලා සාමාන්‍යයෙන් පළවෙනි පාරේ දාම වතුර යොදන්න ඕනි බඳුන් වලට පුරවගත්ත දවසේම. එතකොට තමයි හොඳට අලු හුණු එක පස ජීවාණුහරණය වෙන්නේ ජලයත් යෙදුවාම. ඊට පස්සේ වර්ෂාව ලැබුණ නැත්නම් බීජ සිටවන්න ආසන්න වෙලා දින කිහිපයක් හොඳින් ජල සම්පාදනය කරන්න උපරිම දින 2ක් වගේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ මේ වල් පැල ඔයාලට බලා ගන්න තියෙනවා නම් දැන් අපිට මේකේ බීජ සිටවන්න සුදුසුයි. ඒ කියන්නේ මේකේ ලොකුම මේව එකක් නැහැ, සැරභාවයක් නැහැ. ඒව නැති වුණොත් බීජ තැම්බෙන්න බලනවා අලු හුණු එක්ක. එතකොට වගාව අසාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වල් පැල තියෙනවා කියන්නේ අපිට දැන් බීජ සිටවා ගන්න පුළුවන්. බීජ සිටුවදී සාමාන්‍ය අඟලක් විතර බීජය වැහෙන විදියට පස්සේ දුවම ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට පුළුවන් ඕන කොළ රොඩු එහෙම නැත්නම් වැටිහිරිය කොළ වල් සූර්යකාන්ත යොදලා වැස්මක් යොදන්න. ගොඩක්ම හොඳ පිදුරු වගේ වැස්මක් යොදන්න තියෙනවා නම් ඉතින් මේ විදිහට වසුන් නිදීම සිදු ගන්න පුළුවන්. ඉතින් බීජ සිටුවා ගැනීමට කලින් ඔයාලට පුළුවන් මේකට TSP නැත්නම් මූලික පොහොර එකතු කර ගැනීමක් කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ කවරකට ගිනි පෙට්ටි පියනකින් භාගයක්, ගිනි පෙට්ටි පියනකින් එකක් වගේ වුණත් ප්‍රශ්නයක් නැහැ. 50 උරයකට වගේ නෑ. එහෙමත් නැත්නම් ග්‍රෑම් 5ත් ග්‍රෑම් 10ත් වගේ ප්‍රමාණය යොදාගෙන හොඳින් මේ උඩ තියෙන පස් ටිකට කවලම් කරලා, ඒ කියන්නේ උඩ තියෙන පස් අඟල් 2ක 3ක විතර තට්ටු වල කවලම් කරලා හොඳින් බීජලේ සිටුවාගෙන වසුන් යෙදීම කරන්න පුළුවන්. ඉතින් වර්ෂාව ලැබෙන්නේ නැත්නම් අපි ඊට පස්සේ ජල සම්පාදනය කරනවා දින කිහිපයක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මූලික කටයුතු සිදු කරගන්න ඕනි. ඊට පස්සේ සාමාන්‍යයෙන් බීජ සිටුවා ගැනීමෙන් පසුව අපිට සති 2ක් මාසෙකමාරක් වගේ කාලයක් තුළ මේ වර්ධනය බලා ගන්න පුළුවන්.
ඉතින් ඊටාම සෙමෙන්ට් තමයි මූලික අවධියේදී වර්ධනය වෙන්නේ. ඉතින් ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි දින 45න් වගේ පළමු වර පොහොරේදීම සිදු කරන්න ඕනේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඒ පිළිබඳව කතා කරන්න. ඉතින් අලුහුණු යොදා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. අපි අතින් අල්ලන්නේ නැතුව මේක මිශ්‍ර කරගන්න සාමාන්‍ය උදැල්ලක් සවලක් වෙනත් උපකරණයක් භාවිතයෙන්. මොකද මේවා අලුහුණු සැරයි. ඒ හින්දා පොඩ්ඩක් හානි වෙන්න පුළුවන්. ඉතින් මේ පොල්ලෙලි යොදා ගැනීමේදී පුළුවන් තරම් පොඩිවට කපාගත්ත පොල්ලෙලි යොදා ගන්න ඕන. හොඳයි පොල්ලෙලි කෑලි දික් වුණාට කමන්නේ වැඩි ඝනකමක් නැතුව ඊටාම සැහැල්ලු පොල්ලෙලි තට්ටුවක් යොදා ගන්න ඕන. හොඳයි පස්සේ හොඳට මිශ්‍ර වෙන විදිහට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බඳුන් පුරවගෙන පැත්තකින් තියලා ඉවර වෙලා මේක ජීවාණුහරණය වුණාන් පස්සේ බීජ සිටුවල අවශ්‍ය තැන් වලින් සාර්ථකව වගාවට යොදා ගන්න පුළුවන්. අවශ්‍ය විදිහට ස්ථානගත කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ උරවල කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා හොඳින් කලින් වගාවේ යොදා ගන්න ඕන. ජීවාණුහරණය කරලා ඉවර වෙලා